බුදුරජාණන් වහන්සේ දේශනා කළා වන්දනා කිරීමේ පින ගැන. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ. සිල්වතුන්ට වන්දනා කරනවා නම්, වැඩිහිටියන්ට වන්දනා කරනවා නම්, තමන්ගේ ආදර මව්පියන්ට වන්දනා කරනවා නම්, මේ ලෝකේ වන්දනා ලැබිය යුතු උතුමන්ට වඳිනවා නම්, චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. ඒ වන්දනාවෙන් තමන්ගේ ජීවිතේට පිනක් රැස් වෙනවා. ඒ පින තමයි තමන් ළඟ තියෙන කාරණා 4ක්, තමන්ට සැපේ පිණිස පවතින කරුණු 4ක් වැඩෙනවා. ආයු වන්නෝ සුඛම් බලං. ආයුෂය වැඩෙනවා. වර්ණය වැඩෙනවා. සැපේ මේ වැඩෙනවා. ඊළඟට බලය වැඩෙනවා. බලන්න මිනිසෙකුගේ ජීවිතේ මේ ආයු වර්ණ සැප බලය කියලා කියන්නේ මිනිස්සු පතන ඒවා. මිනිස්සු හොයන ඒවා. ಜಾති ભેද කුල ભેද නැහැ. ආයුෂ වර්ණ සැප බල කියන එකට හැමෝම කැමතියි. වන්දනාව කියන එකෙන් ඒ සියල්ල ලැබෙනවා. ඒතර වන්දනාව කියලා කියන්නේ කොච්චර වටින එකක්ද? එහෙමයි. එක වන්දනාවක් කරද්දී ඔය කරුණු 4ම ලැබෙනවා. එයා වැඩිපුර මේ වන්දනාව කරනවනේ. එයාට ඕවා වැඩිපුර ලැබෙනවා. ඒ නිසා හැමෝම කියන වචන පිළිගන්න යන්න ඕනේ. අපිට තියෙනවා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ වචනය. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමීර පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. යම්කිසි කෙනෙක් පිනක් කළොතින් කෛරා තේත පුනප්පුනං. ඒ වගේම පින් ආයෙමත් කරගන්න. වටිනා පිනක් කරගත්තොත් එහෙම ඒ පිනම කිව්වා ආයෙම කළ යුත්තේ. තම්මි චන්දං කෛරාත. ඒ පින කරගන්න ගොඩාක් ආස කරන්න. හේතුව සුකෝ පුඤ්ඤසුච්චය. තමන්ගේ ජීවිතයට සැපේ උපද්දලා දෙන්නේ අර පිනේ. ඉතින් යම්කිසි කෙනෙක් වන්දනා කිරීම කියන උතුම් පින තමන්ගේ ජීවිතේ නැවත නැවත යලි කරනවා නම් එයාගේ ජීවිතේ සමීර ආයුෂ වර්ණය සැපය බලය මේ හැමදේම වැඩි වැඩියෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඊළඟට ඔය වන්දනාමාන කරන එකේ කර්ම විපාකේ තමන්ගේ ජීවිතයට බලපාන හැටි හරිම සුන්දරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ කීර්තිමත් මිනිස්සු, මේ ලෝකේ ප්‍රසිද්ධ මිනිස්සු, අන් අයගේ පිළිගැනීම සහිත මිනිස්සු, ජනප්‍රිය මිනිස්සු මේ ලෝකයට බිහි වෙන්නේ ඒ පුණ්‍ය විපාකේ නිසා. ඒ අය ගරු කළ යුත්තන්ට ගරු කරපු අය, පිදී යුත්තන් පුදපු අය, වන්දනාමාන කළ යුතු අයට වන්දනාමාන කරපු අය, සත්කාර සම්මාන කර තමන්ගේ ජීවිතයට පින රැස් කරපු අය. දැන් මේ මනුස්ස ජීවිතය ඉපදිලා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙලා සම්භාවනාවට ලක් වෙනවා. අනිත් අයගේ ගරු සත්කාර ලබනවා. ඒ අය රැස් කරගත පිනේ. ඉතින් මේවා හොඳට අඳුන ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අඳුනාගෙන වන්දනාව කියන වටිනා දේ තමන්ගේ ජීවිතේ තියෙන තාක් පුළුවන් තරම් සිද්ධ කරගන්න ඕන. එහෙමයි.